මගේ ආදරණීය යාළුවනේ ඔන්න මම අද පොලස් ගෙඩි දෙකක් අරගෙන ආවා. උයන්නම් කියලා. මේ මගේ ආදරණීය කොත්තමල්ලි සූදුරු මාදුරු ටික. මම මේකට තවත් දේවල් ටිකක් එකතු කරලා හොතට කබලි බෙද ගන්නවා. බලන්නකෝ යාළුවනේ මෙහෙම බෙද ඉන්නකොට මිරිස් ටිකකුත් එකතු කරා. මේක ගන්න පරක්කු වුණා විතරයි ටිකක් කළු වුණා. ඒ ටික මං අයින් කරලා හොඳ ටික ගත්තා. මේ ටික අරගෙන මම හොඳට ගලේ අඹරනවා. හොඳට අඹරනවා. මේක ගලේ අඹරන එකයි බ්ලෙන්ඩර් කරන එකයි දෙකක් කියලා කිව්වා නේද යාළුවනේ? මතකයිද? මේකට ගම්මිරිස් ටිකක් එකතු කරා. ඊට පස්සේ මම කහ කෑල්ලක් එකතු කරා. ඉඟුරු කෑල්ලක් එකතු කරා. හොඳට අඹරනවා. බලන්නකො ලස්සන කහයි මිරිසුයි එකතු වුනහම මෙහෙම ලස්සන වුනහම තමයි අර ලස්සන පාට හැදෙන්නේ. මං ගත්තා පොලස් ගෙඩි දෙකෙන් එක ගෙඩියක්. වතුර ටිකක් එහෙම ගාගෙන පිහියෙත් වතුර ටිකක් ගාලා හොඳට කපන්න ඕනේ. මොකද දන්නවද? එතකොට තමයි කෝල්ල ටික හැමතැනම ගෑවෙන්නේ නැති වෙන්නේ. ඒ වගේම පිහියත් හොඳට කැපෙන්න ඕන. අතටත් පහසුයි. කෑල්ලත් ලස්සනට කැපෙනවා. මේ බලන්නකෝ. මම එහෙම කපපු පොලස් කෑලි ටික වතුරට තමයි දාගන්නේ. නැත්තම් කහට බැඳෙනවනේ. ඊට පස්සේ ඔන්න පොල් ගෙඩියකුත් බින්දා. පොල් ගෙඩිය නම් මම පෙන්නුවේ නෑ යාළුවනේ අත. මේ තියන්නේ බින්දපු පොල් ගෙඩියක් මදි. පොල් ගෙඩි දෙකක්ම ගෑවා. හැබැයි මම ඉස්සෙල්ලම දැම්මේ පොල් ගෙඩියක කිරි. හොත්තට මිරික ගන්නවා. ඊට පස්සේ මේකට පොල් කිරි ටික ලෑස්ති කරගත්තට පස්සේ ලුණු ටිකක් හොඳට අම්මිරිස් මම ලස්සනට කියලා තක්කාලි ගෙඩියකුත් කැපුවා. නැත්තම් මම දාන්නේ මේකට ගොරක, කරපිංචා, රම්පේ, කුරුඳු කොළ ටිකකුත් දැම්මා. කුරුඳු පොත්තකුත් දැම්මා. ගම්මිරිස් දැම්මා. ඊට පස්සේ එනසල් ඇට කීපයක්. එතකොට කරාඹු නැටි කීපයක්. ඒ වගේ දේවල් දාලා ඔක්කොම මේ භාජනයට දැම්මා. හැබැයි යාළුවනේ හොඳට මතක තියාගන්න මේ භාජනේ නන් නෙමෙයි මම උයන්නේ. මේක ගත්තේ කැමරාවට ඔයාලට ලස්සනට මේක පේන්නේ නැති වෙයි කියලා හිතාගෙන. මෙහෙම දැම්මට මොකද මම මේක මුට්ටියකට මාරු කරනවා. මේ මුට්ටියත් හොඳ රජ කතාවක් තියෙනවා යාළුවනේ. මේ බලන්නකෝ ඉන්නකො පොඩ්ඩක් මේ මුට්ටිය පෙන්නනක. මේකේ මම මෙහෙම දැම්මට මම මේකට මාරු කරා. මේ මුට්ටිය මගේ නැන්දම්මගේ මුට්ටිය අවුරුදු ගාණක් පරණයි. මේක හරි හයියි යාළුවනේ. මේක පඬුවස් නුවර මුට්ටියක් කියනවා ඉස්සර අපේ නැන්දා. බලන්නකෝ මේ වගේ මුට්ටියක ඉදුණහම ගින්දර හොඳට රස්නියට හිටිනවා. අරක ලස්සනට හොඳට තැම්බෙනවා. බලන්න. ඒ තැම්බුණ විදිහ මදි මං ආයෙත් කිරි ටිකක් දැම්මා. ළමයි කිරි අඩුවෙන් කිරි දාන්න ඕනේ. එහෙම දාලා ලස්සනට රසට අම්මෝ දැන් ඔන්න හදාගත්තා. ඒත් මදි යාළුවනේ තව ටිකක් ලිපේ තියන්න ඕනේ. එහෙම තිබුණාම තමයි ලස්සනට තවත් දුඹුරු පාට වෙලා මෙලෙක් වෙලා එන්නේ. එහෙම වුණාම හොත්තට කන්න පුළුවන්. මම ඉතින් තවත් ඒ වුණාට ලිපේ තියලා තමයි මුට්ටිය තියෙන්නේ.